ඔබ ජීවත් වෙන සිතුවිලි ලෝකේ. ඔබට ඇත්ත අත්දකින්න ක්‍රමයක් නැහැ. මොකද ඔබ ආයතනවල සකස් තුනේ විතරයි දන්නේ. දැන් සත්තුන්ට සකස් වෙන්නේ ඔබට සකස් වෙන විදිහටද? නෑ. ඒතර ඇත්ත ලෝකෙ මොකද්ද? හරකෙක් කියනවා මේ රතු පාට ලෝකයක් තියෙන්නේ මේක තමයි ඇත්ත ලෝකෙ. මීමැස්සෙක් කියනවා මට මේ අටස් විදියට පේන්නේ මේක තමයි ඇත්ත ලෝකෙ. ඔබ කියනවා නෑ නෑ මේ වර්ණ හතක් පේනවා මේක තමයි ඇත්ත ලෝකෙ. කූඹියෙක් කියනවා නෑ නෑ ඔය එකක්වත් නෙමෙයි මේක තමයි ඇත්ත ලෝකෙ. මොකද්ද දැන් ඇත්ත ලෝකෙ? ඔය එකක්වත් ඇත්ත නෙමෙයි. එහෙනම් ඔබ ජීවත් වෙන්නේ ඇත්ත ලෝකෙක නෙමෙයි. දැන් අපිට ඇත්ත හොයන්න ඕන කමක් තියෙනවා. අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේ මැරෙන්න කැමතිද? නෑ නේද? එහෙනම් ඇත්ත හොයන්න. ඔබ ඇත්ත දැකපු දවසට ඔබට තේරෙයි හරියට නිකන් හීනෙන් අවදි වුණා වගේ. මේ ඔක්කොම හීනයක් වගේ. සැබෑ ලෝකයේ හීනේ. ඔබ අවදි වෙලා. දැන් මේ කතාව. දැන් මේ ශබ්ද වර්ණ එකතු වුණු සිතුවිලි. ඇත්ත නෙමෙයි. නමුත් මේ බලන්න දැන් ආලෝකයේ චක්කු විඤ්ඤාණය අපි කතා කරනකොට ආලෝකේ තියෙනවා වගේ දැනෙනවා. ඕක ආවේ කොහොමද? ඇයි මේ ගහට විඤ්ඤාණයක් කතා කරන්නේ නැත්තේ? ඇයි ගහට ආලෝකේ තියෙනවා වගේ දැනෙනවා කියන්නේ නැත්තේ? මම ගහට උණුසුම විතර දැනෙනවනේ. එහෙනම් ගහට ආත්මයක් කියන්නේ නැත්තේ ඇයි? මෙන්න මේකයි හේතුව. ඔය හැම කම්පණයටම බලයක් තියෙනවා. වතුරට ගලක් දැම්මම උඹ හොඳට බලන්න වලලු හැදෙනවා. ඔය බලයක් නිසායි වලලු ඔහොම යන්නේ. හැමෝටම මේක තේරෙනවා. ඒ ගැටීම නිසා උපදිනු බලය නිසායි වලලු හැදෙන්නේ. වතුරට දැන් ස්විමින් pool එකකට මැද්දට පැන්නාම අර වලලු හැදිලා දැන් කෙරෝලෙම තියෙන බලන්න ඉස්සිලා වතුර පාත් වෙලා ගිහිල්ලා බිත්තියේ වදිනවා. දැන් මැද්දේ තියෙන වතුර යනවද? නෑ නේද? කෙරෝලේ තියෙන වතුරයි ඉස්සිලා පාත් වෙලා වදින්නේ. ඒතොර එතන හැම ජල අංශුවක්ම අර කම්පණයට ලක් වෙනවනේ. ඒතර එක ජල අංශුවක්වත් එහෙට මෙහෙට ගිහිල්ලා නෑනේ. මෙන්න කම්පන සමාන වෙනවා කියන්නේ මෙන්න මෙතනයි. දැන් මෙතන කම්පණය. දැන් පුංචි කාලේ පුටුව කම්පණය වෙච්ච එක. අද ඔබේ වයස අවුරුදු 50යි 60යි. අදත් ඔබ දකින්නකොට කොහොමද කියන්නේ පුටුව කියලා? අර පොඩි කාලේ පුටුව කියන කම්පණය දැනුත් වෙනවා. ඔබ ඇමරිකාවේ ඉන්න ජාතිකයෙක් නම් ඔබට දන්නේ ඉංග්‍රීසි භාෂාව. එහෙනම් ඔබ පුටුව කියලා කියනවද? නෑ නේද? එහෙනම් මේ පුටුව ආවේ කොහෙන්ද? අර කම්පනයි මේ කම්පනයි සමානයි නේද? ඒ කාලේ අන්න පොඩි කාලේ අර ඇහැට ආපු හැඩතලේ කන්ට දීපු ශබ්දෙත්. දැන් අර හැඩතලේ එනකොට ශබ්දෙත් එනවා. දැන් දුරකථනයෙන් කවුරු හරි පුටුව කියනකොට ඔබට පුටුවක රූපයක් මැවෙනවනේ. පුටුවේ රූපේ කොහෙන්ද ආවේ? දැන් තේරෙනවද? අර ආලෝක හැඩතලේ අර අක්ෂිකාචේ ආයතන වලට මැවෙන ලෝකය කිව්වේ ඒකනේ. සලායතන ලෝකෝ කියන්නේ. අන්න අර සකස් වුණු ආලෝක හැඩතලේ. අන්න එතන ශබ්ද තරංගයි වර තරංගයි කියේ කම්පන දෙක එකට එකතු වෙලා හැදුණු චිත්ත කම්පනය. එක කම්පනයයි පුටුව කියන සිතුවිලි. මොන්ඩිසෝරි වයසේදී. දැනුත් අන්න අර හැඩතලේ එනකොට ශබ්දයයි වර්ණයයි ඔක්කොම එකට එකතු වුණු කම්පනය ෂොට් එකක් වදිනවා කිව්ව ඕකයි. ඒ ෂොට් එක කියන්නේ එක කම්පනයයි. දැන් පුටුව කියන්නේ එක කම්පනයයි. ඒකේ ආලෝකෙත් තියෙනවා, ශබ්දෙත් තියෙනවා, ඇල්ලුවොත් වෙන උණුසුම් සීතල තද ගතියක් තියෙනවා. ඒක තින්නම් සංගති පස්සෝ කියන්නේ. දික්ට පේන එක, සුත ඇහෙන එක, මුත කියන්නේ දැනෙන ඒවා. ඒ කියන්නේ සුවඳ රස පහස. අංකඩේට දැනෙන පහස, නාසයට සුවඳ, දිවට රස. මේ තුන එකතු කරාම මුත කියලා කියනවා. ඔය පහම එකට එකතු වුණු කම්පණයටයි අන්න තින්නම් සංගති පස්සෝ ඒ කියන්නේ මනෝවිඤ්ඤාණය දැන ගැනීම කියලා කියනවා. ඔන්න ඕකයි මොන්ඩිසෝරියේදී ආයතනය හැදිලා සිතුවිල්ලක් හැදෙනවා කියලා කියනවා. ඔතනයි ඔබට ඊට පස්සේ සිතුවිල්ලක් ඇත්ත වෙලා ඒ කියන්නේ අර ඇස කියන ආලෝක හැඩතලේ හැම කම්පණයටම බලයක් තියෙනවා කියවනේ. අර ස්විමින් pool එකේ වතුර පෙන්නේ. ඒ බලය එකට එකතු වෙනවා. ඒ කියන්නේ අර බලය මජ්ජේ සූත්‍රයේ පෙන්නන්නේ ඔන්න ඔය බලය තමයි ආත්මය කියන එක. ඒ කියන්නේ අන්ත දෙකක් තියෙනවා නම් මහණෙනි ඒ කියන්නේ ධනයි ඍණයි. දැන් සබ්දයක් ආවනේ. ඒ කොහෙන්ද ආවේ? ගැටීමක් නිසානේ. එතකොට ගැටීමක් කියන්නේ
ධනයිරිනයි කිව්වේ ඕකයි. ගැටෙන එක. අර වතුරට ගලක් දැම්මා වගේ. ස්පාක් වෙනවා කිය කම්පැනි කිව්ව ඕකට. උතර බලයක් උපදිනවා කියලායි කියන්නේ. ධනයිරිනයි එකට ලං වුණොත් ෂෝට් වෙනවා. ඒ ෂෝට් වෙන තැන ශුන්‍යයි. ඒක තමයි පවර් එක. ඕකයි ඇත්තටම අර කම්පණයට හේතුව. ඔය කම්පණයනි එකට එකතු වෙලා එනකොට අර බලයක් යටින් එකතු වෙලා එනවා. ආලෝකයේ මැවෙනකොට අක්ෂි කාචයේ අර හැම කම්පනයක්ම එකට එකතු වුණු පවර් එකක් තියෙනවා. සෝලර් පවර් එක වගේ. ඒක තමයි ආලෝකයේ තියෙනා වගේ දැනෙන්නේ. ඔකට කියනවා ඉත්ත කම්පණය කියලා. ඕක නිසා තමයි සංඥාව දැන් ආලෝක කම්පනය කියන්නේ රුප්පණය ස්පාක් වෙන වේගය. වේගයට දැනෙන එක වේදනා. සංඥා කියන්නේ ආලෝක සංඥාව. දැන් දැනෙන එක තමයි වේදනා ආලෝක සංඥාව දැනෙනවා. ඒක සංඛාර කියන්නේ වේගය. දිගටම මේක සිද්ධ වෙනවා. තප්පරයට කෝටි වාරයක්. ඒ තරම් වේගවත්. මේ ස්පාක් එක. එතකොට මේ සංඥාව ආලෝක සංඥාව අන්න එකට එකතු වුණු කම්පනට එක ඇවිල්ලා පවර් එක තියෙනවා වගේ දැනෙනවා. අර කරන්ට් එක උපදිනවා. ওই කරන්ට් එක තමයි චක්කු විඥානය කියලා කියන්නේ. අන්න ඉස්ස සංඥාව හැදෙනවා. ආලෝකයේ තියෙනවා වගේ දැනෙනවා. දැන් ශබ්දයේ තියෙනවා වගේ දැනෙනවා. ඕකට කිව්වා හේතු ඵලය. හේතුව කම්පනයේ ඵලය ආලෝකය. ඊට පස්සේ හේතුව ශබ්දේ වර්ණේ ශබ්දය හැදෙන්නේ තේමයි ඔක්කොම ආයතන පහම ඕමයි. ඒතකොට ඔය ටික ඔක්කොම එකට එකතු වුණු කම්පනයේ හේතුව ඵලෙ සිතුවිල්ල. පුටුව අම්මා තාත්තා ඉපදීම මරණය ඔක්කොම තියෙන සිතුවිලි. ඔබ හිතනවා දැන් ඕක කියනවා කියන පාව එකකුත් එකතු වෙලා තියෙන්නේ. ඕකට කියන ඉත්ත කම්පණය. ඕක තමයි සත්‍යයා කියලා කියන්නේ. ඉත්ත සත්‍ය කියලා කිව්වේ ඒකයි. ඔය පාව එක. ඕක තමයි විඥාන බලය කියලා කිව්වේ. ඕක තමයි නාම රූපච්ඡ විඥාන කියන්නේ. නාම දැනෙන එක රූප කම්පන එකට එකතු වෙනකොට නාම රූපච්ඡ විඥාන. ඒ කියන්නේ දැනෙන එකක් කියනවා. ඕක තමයි ආත්මය කියලා කියන්නේ. ඔය දැනෙන. ඔය සත්‍යය. ඔය චක්කු විඥාණයෙන් පටන් ගන්න. අන්න චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන එකට එකතු වෙලා මනෝ විඥානය හැදෙනවා. ඔක සිතුවිලි. තීන සංගති පස්සෝ කිව්වෝක. පස්සපච්චා වේදනා තණ්හා උපාදාන භව කිව්වේ. දැන් මේක සිතුවිලි නැවත නැවත පුටු වෙනකොට පුටුව බලවත් වෙලා පුටුව අන්න ඇත්ත වෙලා පුටුව දැන් තියෙනව වෙනවා. දැන් ආලෝකයේ තියෙනවා වුණා. ශබ්දයේ තියෙනවා වුණා. දැන් ශබ්දය ආලෝකය එකට එකතු වුණොත් ඒක තමයි ප්‍රධාන වෙන්නේ දිට්ඨ සුත මුත කියන තුනම එකට එකතු වෙනවා. දැන් පුටුව තියෙනවා වගේ දැනෙන්නේ. දැන් පුටුව තියෙනවා වගේ දැනෙනවා නම් තියෙන්නේ කාටද? අන්න එතන මේකේ බලයෙන්ම එකම කාසිය දෙපැත්ත වගේ ඒකම වෙනවා බලාත්මක වෙලා ආත්මයේ බවට. ඒ තියෙන එක පවත්වා ගන්න තියෙන ඕනකම තමයි ආත්මය කියන්නේ. ඔකට කියනවා නන්දිය කියලා. යාරූපේ නන්දී. අන්න නන්දිය තියෙනවා නම් උපාදාන භවයේ තියෙනවා. භවය කියන්නේ පුටුව තියෙනවා වගේ දැනෙන එක අන්න තියාගන්න තියෙන ඕනකමයි භව සංඥා. අන්න ලෝකේ ඇත්ත වෙලා භවය ඇත්ත වෙලා. තමයි චන්දරාගය කියලා කියන්නේ. ඒක තමයි තණ්හාව. ඒක තමයි නන්දිය. අජ්ජෝසයිතේ අන්න අරමුණ දෙයක් කියලා දැනෙන්නේ ඕකයි. යාරූපේ නන්දී. රූපෙක තියෙන තණ්හාව නන්දිය. ඒක තමයි උද්දීපනය. ඒක කරන්ට් එකක්. ඒ කරන්ට් එකක් තමයි මෙතන හැදෙන්නේ. ඒක තමයි ස්නායු පද්ධතිය ඔස්සේ යන පවර් එක. රාග දේශ මොහ ගින්න. ඔබට කේන්ති කියොත් ඒකයි කාට හරි ගැවුවොත් විශාල බලයක් වෙනවා. තව කෙනෙක් නැති වෙනවා. ඔබ ද්වේෂේ රාගේ ගින්නෙන් දැවෙන්නේ ඔන්න ඔය ආරෝපණ බලේ පවර් එක නිසා. දැන් ඔබ මේක දැක්කට පස්සේ ඔබට මේ ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. අන්න සමුදය ඥානං කියන තැන අත්තගමේ ලෝකේ අතෑරෙනවා. සමුදය ඥානං කියන්නේ ලෝකේ හැදෙන හැටි දකිනවා. අන්න උද්‍යප්ප ඥානේ අන්න එතනයි තියෙන යථාභූත ඥානේ. හට ගැනීම දැක්කොත් අන්න ලෝකේ ඇත්ත වෙන්නේ වය ඥානේ එනවා. අන්න යථාභූත ඥානේ ලෝකේ සකස් වෙන හැටි දැක්කොත් අන්න යථාභූත ඥානේ තියෙන කෙනාට අන්න රූපම් පජානාති කියන තැන ඉති රූපං සමුදයෝ කියන තැන ඔක්කොම එකම කතාවයි. අන්න අත්තගමී කියන එක සිද්ධ වෙනවා. අන්න වය ඥානය කියන අතහැරෙනවා. සමුදයන්ත අත්තගමංච කිව්වේ ඒකයි. එහෙනම් භික්ෂුව කියන්නේ මේක දැකින කෙනා මේක අතහැරනකොට කියනවා රාග දේශ මොහ ෂය වෙනවා. ඒ කියන්නේ ගින්න සංසිඳනවා. ඒ කියන්නේ කරන්ට් එක බහිනවා. ඔකට කිව්වා ආශ්‍රය කෙලෙස් ෂය වෙනවා.
භික්ෂූ කිව්වේ ඒකයි. කෙලෙස් ඡය වෙන එකටයි. එනේ මගේ යන කෙනාට භික්ෂුන් වහන්සේ කියලා කිව්වේ. එහෙනම් අධ්‍යාත්මික ගමනක් ඔබ යන්නේ. මේක මේ රෙදි මාරු කරන එකක් නෙමෙයි. මේක චාරිත්‍රයක් නෙමෙයි.